හිතන්න අපේ රටේ තියෙන වසර දහස් ගාණක් පැරණි ඒ ගැඹුරු බෞද්ධ ඉගැන්වීම් අද තියෙන මේ වේගවත් ඩිජිටල් ලෝකයේත් එක්ක කොහොමද සම්බන්ධ කරන්නේ? ඇත්තටම පුළුවන්ද? අන්නේ ලොකු ප්‍රශ්නට උත්තරයක් වෙන්න පුරවන අලුත්ම ජාතික වැඩසටහනක් ගැනයි අපි අද කතා කරන්නේ. බලමු මේ මොකද මේ කතාව කියලා. මේ වැඩසටහනයි මෙච්චර වැදගත් කියලා තේරුම් ගන්න මුලින්ම අපි මේ සංඛ්‍යාව දිහා බලමු. මිලියන 2ක්. මේ තමයි ලංකාවේ දහම් පාසල්වල ඉගෙන ගන්න ළමයින්ගේ ගාණ. මේක නිකම්ම අංකයක් නෙමෙයි. මේ රටේ අනාගතය තීරණය කරන දැවැන්ත පරම්පරාවක් ගැනයි අපි මේ කතා කරන්නේ. මෙතනදී තමයි අපි ඇත්තටම අහන්න ඕන ප්‍රශ්නේ එන්නේ. මේ දැවැන්ත දහම් අධ්‍යාපන ක්‍රමෙන් දෙන දැනුම අද ඉන්න තරුණ පරම්පරාවට, ඒ කියන්නේ TikTok, YouTube, podcast එක ජීවත් වෙන පරම්පරාවට ඇත්තටම දැනෙනවද? ඒ පණිවිඩය හරියටම ගිහින් වදිනවද? අන්න ඒක තමයි මෙතන තියෙන ඇත්තම අභියෝගය. හොඳයි. ඉතින් අපි මේ කතාවේ එකින් එක දිග හරිමු. මුලින්ම අපේ උරුමය ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඊට පස්සේ අද අපි මුහුණ දෙන අභියෝගය ගැන කතා කරලා මේකට විසඳුම විදිහ ගැන අලුත් වැඩසටහන, ඒක ක්‍රියාත්මක වෙන විදිහ සහ ඒකේ අනාගත ඉලක්ක මොනවද කියලා බලමු. ඉතින් මේ අභියෝගය හරියටම තේරුම් ගන්න නම් අපි ඉස්සෙල්ලාම මේ කතාවේ අක්තිවාරම, ඒ කියන්නේ අපේ රටේ තියෙන අතිවිශාල බෞද්ධ උරුමය ගැන පොඩ්ඩක් ආයෙත් මතක් කරගන්නම ඕන. මේක අවුරුදු 2600කටත් එහා දිවෙන පුදුමාකාර කතාවක්. බුදුදහම ලංකාවට ලැබුණ දවසේ ඉඳන් ථේරවාද බුදුදහමේ ලෝක මධ්‍යස්ථානයේ බවට පත් වෙලා 1950 දී ලෝක බෞද්ධ සමුළුවට සත්කාරකත්වයේ දීලා ශ්‍රී ලංකාව හැමදාම මේ උරුමය රැකගත්තා. ඒ උරුමය අදටත් එහෙමමයි. ලෝකෙ වටේන්ම විශේෂයෙන්ම ආසියාවේ රටවලින් පවා බුදුදහම ගැන ගැඹුරටම ඉගෙන ගන්න මිනිස්සු තෝරගන්නේ ලංකාව. ඉතින් ඒකෙන්ම පේනෝ නේද අපේ රටේ බෞද්ධ අධ්‍යාපනයට තියෙන පිළිගැනීම කොයි වගේද කියලා. හරි, මෙච්චර ශක්තිමත් උරුමයක් තියෙද්දි එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මෙන්න මෙතනයි. මේ සම්ප්‍රදායික ඉගැන්වීම් සහ අද තියෙන නූතන ලෝකයේ අතර ලොකු sannivedana පරතරයක් හැදිලා. මේ පරතරය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එක පැත්තකින් අපේ පන්සල්, දහම් පාසල්, පුස්කොළ පොත්වලින් එන ගැඹුරු දැනුම් සම්භාරයක්, අනෙක් පැත්තෙන් තත්පරෙන් අලුත් වෙන වේගවත් සමාජ මාධ්‍ය, පොඩ්කාස්ට්, වීඩියෝ ලෝකයක්. මේ ලෝක දෙක යා කරන්න පාලමක් හෙදෙන්නේ නැත්නම් වටිනාම දේවල් මඟහැරෙන තියෙන ඉර වැඩි. ඇත්තටම මේ ගැටලුව මේ වාක්‍යයෙන් හරියටම කියනවා. ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් තිබුණත් දහම් සාරධර්ම ගැන හරවත් කතිකාවක් සමාජයට හරියටම යන්නේ නැහැ. සරලවම කිව්වොත් දැනුව පොත්වල තියෙනවා. ඒත් ඒක මිනිස්සුන්ගේ ජීවිතවලට දැනෙන විදියට, එයාලට තේරෙන විදියට sannivedanaya වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අභියෝගයට දෙන පිළිතුර දහම් sannivedana මාධ්‍ය කව. අපි දැන් බලමු මේ ජාතික වැඩසටහනෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ යන්නේ කියලා. මේක හරිම සරල අදහසක්. ජාතික මාධ්‍ය පදනම තමයි මේක මෙහෙවන්නේ. එයාලා ලංකාවේ හැම දහම් පාසලකම වගේ මාධ්‍ය කවරක් හදනවා. ඒකේ ප්‍රධානම අරමුණ තමයි දහම් පාසල් යන ළමීන්ට අද කාලේට ගැළපෙන මාධ්‍ය මෙවලම් පාවිච්චි කරලා දහම් පණිවිඩ සමාජයට දෙන්න ශක්තියක් දෙන එක. වැදගත්ම දේ තමයි මේක නිකන් කතාවක් විතරක් නෙවෙයි. 2026 මුල් කාර්තුවේදී මේ වැඩසටහන නිල වශයෙන්ම පටන් ගන්නවා. ඒ කියන්නේ මේක ක්‍රියාත්මක වෙන්න හරිම ආසන්නයේ තියෙන හොඳට සැලසුම් කරපු දෙයක්. හරි. එහෙනම් මේ වගේ දැවන්ත වැඩක් කොහොමද ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ? අපි බලමු මේ පියවරෙන් පියවර සැලැස්ම කොයි වගේද කියලා. හරි. ඉතින් මේ සැලැස්ම හරියට බීජයක් හිටවනවා වගේ තමයි. පියවරෙන් පියවර යන වැඩක්. මුලින්ම මොකද කරන්නේ? දහම් පාසල්වල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යයන්වයි ගුරුවරුන්වයි නවීන sannivedanaya ගැන පුහුණු කරනවා. ඊට පස්සේ හැම දහම් පාසලකම මාධ්‍ය කවයක් හදනවා. එතනින් නතර වෙන්නේ නැහැ. ඒ අයට ඕන කරන කැමරා, මයික් වගේ උපකරණ දෙනවා, වැඩමුළු පවත්වනවා. මේ හැම දෙකම අවසාන ප්‍රතිඵලය ඒ ළමින්ගේ අතින්ම නිර්මාණය වෙන නැවුම් අලුත් විදිහේ දහම් පණිවිඩ. මෙන්න මේක තමයි මේ වැඩේ තියෙන රසවත්ම කොටස. හිතන්න අපි කතා කරන්නේ සාම්ප්‍රදායික දේවල් ගැන විතරක් නෙවෙයි. දහම් කරුණු ගැන කතා කරන පොඩ්කාස්ට්, සමාජ මාධ්‍ය වලට ගැලපෙන විනාඩියක වීඩියෝ, YouTube channel අන්න ඒ වගේ අද තරුණ පරම්පරාවට කතා කරන භාෂාවෙන් හැදෙන අලුත් දේවල් ගැන. හොඳයි. මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කය මොකද්ද? අපි බලමු මේ වැඩසටහනේ තියෙන දිගු කාලීන දැක්ම සහ ඒකෙන් අපේ සමාජයට වෙන්න පුරුදු බලපෑම මොන වගේද කියලා. මේ වැඩේ ප්‍රධානම ඉලක්කය තමයි ಗುಣධර්ම වලින් පිරුණු සමාජයක් හදන එක. ඒත් ඒක විතරක් නෙවෙයි. ඒ ඉලක්කේ වටා තවත් ගොඩක් දේවල් බැඳිලා තියෙනවා. අපේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරන එක, සමාජයේ තියෙන ප්‍රශ්නවලට බෞද්ධ ගැන්වීම් වලින් උත්තර හොයන එක, රටේ තිරසාර සංවර්ධනයට උදව්වක් වෙන එක. මේ හැමදේම මේකටයි තියෙන්නේ. මේ කරන හැම උත්සාහයකම අවසාන පරමාර්ථය මේ සරල වචන ටිකකින් කියන්න පුළුවන්. ඒ තමයි
ಗುಣධර්ම සහිත සමාජයක් සඳහා. මේක එක පුද්ගලයෙක්ව හොද කෙනෙක් කරන එකෙන් පටන් අරන් මුළු සමාජයම එළිය කරන දැක්මක්. ඉතින් අපි අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන හිතමු. අපේ පෞරාණික ප්‍රඥාවට නූතන තාක්ෂණයේ බලය එකතු වුණාම ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනාගතය කොයි වගේ එකක් වේද? ඒක ඇත්තටම ලොකු වෙනසක් කරයිද? ඒකට උත්තරේ රැඳිලා තියෙන්නේ මේ වගේ වැඩසටහන් අපි කොයිතරම් සාර්ථක කරගන්නවද කියන එක මත.